අපි අද දින එක සර්ප්‍රයිස් දින එක ලෑස්ති කරලා තියෙනවා. නැන්දි මාසුදු මෙයක් දෙන්නේ න ගයි හමුණා ඕක ගඳයි කියලා හිතන් කන්න එපා. හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා සනීපෙන් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් ඔයාලා නැතුව මං හරි පාළුවෙන් හිටියේ ළමයි. ඉතින් ඒ නිසා ඔයාලට vlog එකක් ගන්න හිතුවද? ඔයා බලනවා ඉතින් මේ කෝ වසු කියලා. ඉතින් වසු නැහැ ළමයි. මම තමයි ඉන්නේ. ඉතින් අද vlog එක ගේන්න ඔයාලට. ඉතින් මාව මදිද කියන්නකෝ. වසුගේ ඩියුටි දවසක්. ඉතින් ඒ නිසා එයා අද වැඩ. ඉතින් එයාව අරගෙන එයාත් එක්ක යනවා අද පොඩි ගමනක්. අද අපි යනවා අපේ අක්කලගේ ගෙදර. විශේෂ හේතුවක් නිසා අද මගේ brother in law එනවා රට ඉඳගෙන ලංකාවට. ඉතින් අපේ අක්කලා ගෙදර ඉන්න හරිම ආදරණීය පුංචි කෙනෙක්. එයා තමයි අපේ ආදරණීය දෝනි පැංචි. ඉතින් එයාවත් අරගෙන අක්කවත් අරගෙන වයිෆ් එක අපි එයාපෝට් එකට යන්න ඉන්නේ අයියෝ පිකප් එකට. ඉතින් තව විශේෂ දේවල් දෙකක් තියෙනවා ළමයි. මොකක්ද නේද? පළවෙනි එක තමයි මම අයියට කිව්වා මේ පාර එනකොට දූරියන් චොකලට් එකක් අරන් එන්න කියලා. ඊට පස්සේ අද එයාට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. එයා එනකොට අපි අද දින එක සර්ප්‍රයිස් දින එක ලෑස්ති කරලා තියෙන්නේ. අපි ගොඩ ඉතින් අක්ක තමයි ගොඩක් මහන්සි වුණේ වැඩේට. ඉතින් අද අපි ෆැමිලිස් දෙකේ කට්ටියට අක්කලා ගෙදරට එන්න කියලා තියෙන්නේ. ඔයාලා අපිත් එක්ක vlog එක පුරාවටම රැඳිලා ඉන්න කියලා. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වසුව ගන්න මුලින්ම. जब से तुमको देखा मेरे होश भी खो गए तुमको कैसे समझाऊं तुम हो मुझ में समाई जब से तुमको देखा दिल ये बेचैन सा हो गया तुम्हें ना भूला पल भर भी तुमसे मिलने की चाहत में I kept my promise. Say hi. Bye. හොඳයි. ඉතින් අපි ආවා අක්කලා ගෙදරට. ඔයාලා දැක්ක නේද කවුද අපේ චූඩි බණ්ඩා කියලා? මේ ඉන්න. එයාට ඉතින් නැන්දාවට පස්සේ වෙන වැඩක් නැහැ. ඉතින් ඒක තමයි. අපි ඉතින් අක්කව ගන්න කලින් ප්ලෑන් කරන් හිටියේ. හැබැයි දැන් එයා කතා කරලා කිව්වා අයියා ගෙවුවා කියලා. දෙවෙනි ෆ්ලයිට් එක ලේට් වෙලා තියෙනවා. ඒ නිසා මේ එන්න ටිකක් පරක් වෙනවා කියලා. ඒ නිසා එයා මෙහෙට එනවා. එතකොට අපි මෙහි ඉඳන්ම තමයි 4 දෙනා එයාපෝට් එකට යන්නේ. ඒක තමයි guys plan එක. දැන් හොඳටම බඩේ ඉන්නේ. ඉතින් මොනවා හරි කාලේ එන්න. ඕකී ටෝකී. ඉතින් අපි දැන් යන්න හදන්නේ guys. දැන් රෙඩි වෙලා ඉන්නේ. දැන් එයාපෝට් එකට යන්න හදන්නේ ඉතින්. දෝනි පැංචි. අපි දැන් ඉතින් එයාපෝට් යන්න හදන්නේ ළමයි. කවුද එන්නේ? who's coming? Tell. Me? Okay. එන අපි අපි දැන් ස්විච් ඔෆ් කරලා ඉතින් ටයිම් එක අපි බලන්න ඕනේ. මේ දෙවෙනි ෆ්ලයිට් එක පරක් වෙයි කියලා තිබුණා. ඒ නිසා ඉතින් අපිට පොඩ්ඩක් ඉන්න වෙයි මට හිතෙන්නේ. එහෙම වුණොත් එයාපෝට් එකේ කාර් පාක් එකට දාලා නැත්නම් පොඩ්ඩක් නවත්තන් ඉන්න තමයි ප්ලෑන් එක guys. එහෙනම් ඉතින් අපි එයාපෝට් එකට යනවා. යන ගමන් හම්බෙමු. ඉතින් මේ අපේ අම්මයි තාත්තයි ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඉතින් ඩිනර් එක රෙඩි කරන්නේ. ඉතින් අද කට්ටිය එනකොට දැන් රෙඩි වෙලා ඉන්නේ කට්ටිය. මෙන්න ඉන්නවා ආසාවෙන් බලන් ඉන්න කෙනා. යා. Okay. Bye. හම්බෙමු. Bye. Who is Bobo? How did that happen? Nandi hit me. No. එක පාටින් එන්ද කතා වෙලාද? ඈ?
Yeah. I think අපි දැන් යන ගමන් ඉන්නේ එයාපෝට් එකට guys. දැන් ඉතින් ඇත්තටම ඉස්සර වගේ නෙවෙයි. ගොඩක් ලේසි ඉතින් එයාපෝට් එකට යන්න මේ හයිවේ එක තියෙන නිසා. අපි ඉතින් නුගේගොඩ හරිය ඉඳන් එන්නේ. ඉතින් අපි පෑලිගොඩින් හයිවේ එකට දාලා යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ නාරාහෙම් පිට හරියේ. ලොකු ට්‍රැෆික් එකක් නැහැ. ඉතින් අපිට යන්න පුළුවන් ඉක්මනට. මේ නම් බලමු guys. ඉතින් කට්ටියම පොඩ්ඩක් excited. අයියා වෙන එකට Packed up a backseat with my old guitar. Letters from you in a mason jar. Town fades out like a half-spun prayer. Train whistle hums through the cooling air. Mama said, son, don't look behind. But the past rides close in the rearview line. So out hit the road where the wild wind knows all the names I've tried to lose. Hit the road where the river flows and wash away these Sunday blues. I ain't sure where I'm bound to go, but tonight I'll hit the road. Coffee's gone cold by the county sign. Dreams feel heavy but the stars still shine. Every mile's got a story to burn. Every loss is a road I learned. Sometimes leaving's the only grave. When the heart outgrows its place. So I'll hit the road where the wild wind knows all the names I've tried to lose. Hit the road. तेरी संग चल मेरी चाहत जीना अब मुश्किल He looks 3 times bigger than before. Really? तेरी हर मुस्कान मेरी जिंदगी की रोशनी तू मेरी हर ख्वाहिश तू मेरी हर कहानी तेरे संग जिंदगी बन जाए සුදු तेरे संग ख्वाबों को भूल जाए तेरे संग जिंदगी बन जाए तेरे संग ख्वाबों को भूल जाए तेरे संग ගෙදරවා ඉතින් तेरे संग සර්ප්‍රයිස් ඩිනර් guys. තව කට්ටිය එන්න ඉන්නවා. तेरे संग Okay. दुनिया भुलाने लगी तेरे संग තව කට්ටිය එන්න ඉන්නවා guys. මේ ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ අයියා දන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ හැමෝම මගේ ෆැමිලි එකේ කට්ටිය. ඉතින් දැන් ඉන්නවා අයියාගේ ෆැමිලි එකේ කට්ටිය. तेरे बिना जीना मैं नहीं चाहता हूँ ඉතින් සතුටුද ඔයාට දැන්? तेरे संग ख्वाबों को भूल जाए तेरे संग जिंदगी උන් මේකක් දෙන්නේ නේද? උන් මේකක් දෙන්නේ නේද? जाए तेरे संग दिल को चुराने लगी तेरे संग तेरे संग जिंदगी बन जाए तेरे संग दिल को चुराने පවුල සම්පූර්ණයි. හැමෝම ආවා. ඉතින් උන් දැන් කට්ටියම ඇවිල්ලා guys. ඉතින් ඔයාලා මොකද හිතන්නේ කියන්නකෝ? සතුටුයි. සතුටුයි.
අද මේ මේසවට ඉඳගෙන ඉන්න හැමෝම දිහා බලද්දි මට එක දෙයක් හිතුණා. අපිට ජීවිතේ ලැබෙන හැම දෙයක්ම අතරින් අවසානයේ අපි එක්ක ඉතුරු වෙන්නේ මතක විතරයි. පවුලේ හැමෝම එක තැනකට එකතු වෙලා කෑම මේසයක් වටේ ඉඳගෙන පරණ කතා මතක් කරගෙන hina වීගෙන ගත කරන පැය කීපයක්. සමහරක් විට අපිට ඒ වෙලාවේ ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. ඒත් අවුරුදු ගානකට පස්සේ අපි මේ වීඩියෝ එක ආයෙත් බලන දවසක අද අපි එක්ක ඉඳපු හැමෝගෙම හිනාව කටහඬ මේ මොහොත ආයෙත් අපිට දැනේවි. ඒ නිසා මේ වීඩියෝ එක අපිට vlog එකක් විතරක් නෙවෙයි. මේ අපේ පවුලේ ලස්සන මතකයක්. ගායිස් හම්බුණා. මෙන්න මේක තමයි මම බලන් හිටියේ. දැන් මම පෙන්නන්න ඔයාලට. durian chocolate. මේ දැන් මේ කැඩුවොත් ඇත්තටම මේ ස්මෙල් එක සැරටම යනවා. ඉතින් අපේ ගෙදර ඉන්නවා durian වලට කැමති නැති. ඇත්තටම durian වලට කැමති නැති පිරිස වැඩි ළමයි. ඉතින් ඇත්තටම මේ මමත් ලොකු durian ලෝලියෙන් නෙවෙයි. මම ඉතින් පොඩ්ඩක් කාලා බලන්න ආසයි. මේක ඇත්තටම මට මතකයි අපි ඔෆිස් එක අයියා කෙනෙක් එකපාරක් ගිහිල්ලා durian chocolate එකක් ගෙනාවා. අපි කීප දෙනෙක් chocolate එක කෑවා. හැමෝටම බෙදුවා. ඉතින් අනිත් අය ගෙවත් අපිට කන්න හම්බුණා. මොකද අනිත් කට්ටිය කන්න නැති නිසා. එහෙම පොඩි chance එකක් තියෙනවා durian කන අයට. නැත්නම් මං ඔයා durian වලට ආස කෙනෙක් නම් durian කන්න නැති කෙනෙක් එක්ක ගියාම ඔයාට නෙමෙයිද හැමෝගෙම durian හම්බෙන්නේ. ඉතින් මේක අපි කාලා බලමු කොහොමද කියලා. බලමු පුළුවන් මේ කඩලා ඔයාලට ඇතුලේ චොකලට් එක කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්න. මේවා ඉතින් ඕන තරම් තියෙනවා ගයිස්. ඉතින් මම මේ ආතල් එකට හල්ලන්නවනේ. අපි හැමෝම ජීවිතේ දුවනවා. හොඳ රස්සාවක් හොයනවා. සල්ලි හොයනවා. අනාගතය ගැන හිතනවා. මේ හැම දෙයක්ම වැදගත්. හැබැයි ඒ දුවන අතරේ අපිට සමහරක් වෙලාවට අමතක වෙන දෙයක් තියෙනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. අපේ සතුට බෙදා ගන්න, අපේ ජයග්‍රහණ කියන්න, අපේ දුකකදී අපි ළඟින් ඉන්න මිනිස්සු තමයි අපේ පවුල. ඒ නිසා ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් ඔයාලට පුළුවන් හැම වෙලාවකම මේ වගේ මොහොතක් හොයාගෙන පවුලේත් එක්ක එකට ඉන්න අමතක කරන්න එපා. අපි මේක ඕපන් කරන්න යන්නේ. කිව්වා? Opening. How do I open this? Slowly take out. It smells it. Oh, smell it now. Oh, wait, actually it smells good. Give me one. Actually it smells good. Okay, I might actually have one. Can I? Okay. And then I know. Okay, fine, I'll taste it. I don't want to taste it. Wait, you try it. Good. Okay, you have it too. I'm not, sorry. Can I? Nice. Right. No. Mama, Cutie එකක් දෙන්න. අන්න දැන් පුතේ. නෑ ආයි කඩන්න එපා. ඔව් cutie එකක්. ඕ ගඳයි කියලා හිතන් කන්න එපා. දැන් මට ඉන්නේ අය ඒකනේ කන්නකො. the smell is weird, the taste is good. Oh, never mind. Okay, no, it's not. It's not. අම්මට කොරෝනා. ඕ හොඳටම. හොඳයිනේ. ගයිස් ඔන්න ඔහොම තමයි ඉතින් අපි අද දවස ගත කරේ. අපි අයියව සර්ප්‍රයිස් කරා. ඉතින් කට්ටියටම හැපි. ඉතින් අද දවස අපි ඉවර කරනවා. thank you so much අපේ vlog එකේ රැඳිලා හිටියට. මෙන්න අපේ දෝනි පැංචි. එහෙනම් අපි ආයෙ හම්බෙමු. මේ come here. subscribe කරන්න කියන්නේ. Subscribe. And like and share. Yes, and share. Okay guys, එහෙනම් අපි අතට ගිහිල්ලා නම් ඊළඟ vlog එකෙන් අනිවාර්යෙන් හම්බෙමු. Bye bye. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.